පුතණුවනේ ඔයාලට කොහොමද? නත්තල කියන්නේ ලොකු කුඩා හැමෝම ආස කරන මාසයක්. අපි අද යන්නේ අපේ ගෙදර නත්තල් ගහ හැඩ කරගන්න. ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක නත්තල් ගහ හැඩ වෙන විදිහ බලන්න. අපි මේ පාර නත්තල් ගහ තියාගන්න හිතුවේ අපේ සාලෙන්. නත්තල් ගහේ කොටස් තුනම අපි සෙට් කරගත්තට පස්සේ දැන් තියෙන්නේ අපි කවුරුත් ආසම කරන දේ කරන්න. ඒ තමා නත්තල් ගහ සරස ගන්න එක. අපි මේ පාර අලුතෙන් නත්තල් ගහ සරසන්න ඩෙකරේෂන් බඩු මුකුත් ගත්තේ නෑ. පරණ ඒ වගේම තමා හැමදේම කරගත්තේ. ඔයාලත් බලන්නකෝ අපි එක ලස්සනට සරසලා තියනවාද කියලා. උණුවක් මාසේ සීතල දවසක මැදියම් රැයාමේ අපි මේ පාර නත්තල් ගහ සරස ගන්න හිතුවේ ගෝල්ඩ් පාටද රතු පාටනේ. අපි බලමු ඒක මැච් වෙයිද කියලා ලස්සනට. ඔයාලා බලන්නකෝ අපේ ඩෙකරේෂන්ස් ටික ලස්සනයිද කියලා. නත්තල් ගහේ සැරසිලි වලට රතු පාටයි ගෝල්ඩ් පාටයි බෝල ටිකක් අපිට මදි වුණ හන්දා අපි ඒකට අවශ්‍ය කරන බෝල ටිකක් ගෙන්න ගත්තා. දැන් තමයි මං ආසම වැඩේ කරන්න යන්නේ. නත්තල් ගහේ සැරසිලි ටික එල්ල ගන්න එක. මාසේ සීතල දවසක මැදියම් රැයාමේ දෙව්මවුතුරු දැන් තියෙන නත්තල් ගහට ලයිට් වයර් ටික දාගන්න. ඔයාලා බලන්නකෝ මම ඒක ලස්සනට කරනවාද කියලා. අපි දැන් අපේ නත්තල් ගහ සරසගෙන ඉවරයි. ඔයාලා බලන්නකෝ අපි ඒක ලස්සනට සරසලා තියනවාද කියලා. අපි අපේ ඉස්සරහ දොරත් ලස්සනට ඩෙකරේට් කරගත්තා. දැන් එහෙනම් අපි යන්නේ අන්තිමට නත්තල් ගහේ බල්බ් දාලා ලස්සන බලන්න. ඔයාලත් එන්නකෝ ඒක කොච්චර ලස්සනට තියනවාද කියලා බලන්න. උණුවක් මාසේ සීතල දවසක මැදියම් රැයාමේ දෙව්මවුතුරුලේ උණුහුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැලි දසත හමද්දී සැතපෙලයි මේ තමයි අපේ ගවලෙන. අපිට ගවලෙන හදනකොට නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඔයාලා බලන්නකෝ ඒක ලස්සනට තියනවාද කියලා. නත්තල් ගහේ වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ අපිට හිතුණා පාටියක් දාන හින්දා නත්තල් ගහ සාලේ තියනාට වඩා ස්තෝප්පුවෙන් තිබ්බොත් හොඳයි කියලා. ඒ හන්ද අපි ආයෙත් නත්තල් ගහ එළියට තියලා
එළිය පොඩ්ඩක් ඩෙකරේට් කරගත්තා. ඔයාලා බලන්නකෝ අපේ නත්තල් ගහ අන්තිමට එළිය තිබ්බාම කොච්චර ලස්සනද කියලා. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. අපි අපේ ඊළඟ ක්‍රිස්මස් පාටි එකේ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year. Good tidings we bring to you and your kin. We wish you a Merry Christmas and a Happy New Year. We wish you a Merry Christmas.